කැලෑවේ හිටියා බන්ටි කියලා ලොකු තරබාරු අලියෙක්. ඇවිද්දන් බිම දෙදරන තරම්. හැබැයි බන්ටිගේ හිතේ තිබුණේ පුදුම ආසාවක්. ජිම්නාස්ටික් පුහුණු වෙන්න. අලියෙකුට පුළුවන්ද කියලා අනිත් සත්තු hina වුණාට බන්ටි ඒ ගණන් ගත්තේ නෑ. බන්ටි හැමදාම රහසින් ගස් අතරේ තියෙන තන බිමකට ගියා. මුලදී එය ඊටාම අමාරු වුණා. පාය පැටලිලා වැටුණා. ඉදිරි කකුල් දෙකෙන් හිටගන්න හෙදුවම විසි වෙලා ගියා. නමුත් බන්ටි අත්හැරී නැහැ. මට පුළුවන් කියලා හිතාගෙන දිනෙන් දින පුහුණු වුණා. ටිකෙන් ටික බන්ටිගේ සිරුර නමන්න පුළුවන් තරම් ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. මාස කීපයකට පස්සේ බන්ටි කැලෑවේ සතුන්ට සංදර්ශනයක් පෙන්වන්න තීරණය කළා. අලියෙක්ගේ ජිම්නාස්ටික් අනේ මේ කියලා සත්තු එක දේ කිව්වා. බන්ටි වේදිකාවට නැග්ගේ පුදුම විශ්වාසයකින්. මුලින්ම ඉදිරි කකුල් දෙකෙන් සිටගෙන ඉන්පසු පිටුපස කකුල් දෙකෙන් සිටගෙන නම්‍යශීලී බව පෙන්නුවා. අන්තිමට සියලු දෙනා පුදුමයට පත් කරමින් බන්ටි සිය විශාල සිරුර පරිස්සමෙන් කරකවා බිම පෙරලමින් නස්සන රවුම් ගියා. මුළු කැලෑවම ප්‍රීති ഘോഷාවෙන් දෙදරුවා. අපේ බන්ටි, අපේ වීරයා කියන හැමෝම කෑ ගැහුවා. කිසිම සතෙක් හිතුවේ නැහැ බන්ටිට එහෙම දෙයක් කරන්න පුරුවන් වෙයි කියලා. බන්ටි එදා ඔප්පු කළේ අපේ ප්‍රමාණය හෝ පෙනුම වැදගත් නැති බවයි. වැදගත් වන්නේ අපේ හිතේ තියෙන අදිෂ්ඨානය සහ විශ්වාසයයි. මොන බාධා ආවත් කැපවීමෙන් වැඩ කළොත් අපිට ඕනෑම සිහිනයක් සැබෑ කරගන්න පුරුවන් බව බන්ටිගේ කතාවෙන් අපට උගන්වනවා.